කලින් කොකිසෙක් චෝර වුණා. අලුත් කොකිසෙක් කර වුණා. හැම කොකිසෙම එකයි කියලා තේරෙනකොට කෙල වුණා. හලෝ ගයිස්, කොහොමද? සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගයිස්, මම අද කියලා දෙන්න යන්නේ කොහොමද කොකිසයක් හදාගන්නේ කියන එක. රයිට්. ඉස්සලාම මෙන්න මේ විදිහට තමයි මම කොකිස් හැදුවේ. අම්මගෙන් බැනුම් ආවා. ඉතින් අපිට කරන්න තියෙන පළමු පියවර තමයි ඉස්සලාම මේ කොකිස් මිශ්‍රණය හදාගන්න ඕනේ. ඒකට කහ, පිටි, එතකොට බිත්තර, ඒ වගේ අමුද්‍රව්‍ය යොදාගෙන අම්මා හදාගත්ත කොකිස් මිශ්‍රණය ඉස්සලාම අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි ලිපක් හදාගෙන ඒ ලිප උඩින් තාච්චිය තියලා තාච්චියට තෙල් ටිකක් දාලා තෙල් රත් වෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ කොකිස් අච්චුව නැත්නම් කොකිස් හැන්ද අරගෙන රත් කරපු තෙල් එකේ තියන්න ඕනේ. එහෙම නැත්නම් තෙල් එකේ තිබ්බේ නැත්නම් මේ කොකිස් දෙක කොකිස් මිශ්‍රණයේ ගෑවෙන්නේ නැහැ. හැන්දේ ගෑවෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අපිට මේ කොකිස් හරියට හදාගන්න බැරි වෙනවා. හරිද? ඉතින් ඒ විදිහට තෙල් එකේ රත් කරලා ගාවලා ගත්ත කොකිස් අච්චුව දානවා අර අම්මා හදලා දුන්න කොකිස් මිශ්‍රණයට. හරිද? ඊට පස්සේ කොකිස් මිශ්‍රණය සම්පූර්ණයෙන්ම දාන්නේ නැහැ. මොකද මට එක පාරක් කෙලවුණා. එක පාරක් නේ, දෙපාරක් තුන් පාරක් කෙලවුණා. මේ කොකිස් අච්චුව සම්පූර්ණයෙන්ම මේක ඔබලා අම්මගෙන් බැනුනොත් ඇහුවා මේක ගලව ගන්න ගොඩ වෙලාවක් ගියා. හරිද? කොහොම හරි සම්පූර්ණයෙන්ම මේකේ මේ අපිට තියෙන මේ හයියක් යොදවලා මේක ඇතුළට දාන්නේ නැහැ. කොකිස් අච්චුව කිලින් නැති වෙන්න ලාවට අපි ඒකේ පොඟවලා ඊට පස්සේ රත් වෙන තෙලේ දාගන්නවා කොකිස් හැන්ද. හරිද? ඊට පස්සේ කරන්න තියෙන්නේ හොල්ල ඉඳලා ඊට පස්සේ කොකිස් අච්චුව නැත්නම් හැන්ද උඩට ගන්න ඕනේ. එහෙම නැත්නම් කොකිසේ හොල්ල හිටියේ නැත්නම් මේ හැන්දත් එක්කම හයි වෙනවා කොකිසේ. එතකොට ආපහු ගලව ගන්න අම්මගේ බැනුම් ආ ගන්නවා. ඒ හින්දා අර පෙන උඩට ඇවිල්ලා චුරූස් ගාලා පෙන උඩට එනවත් එක්කම වගේ කොකිස බැදෙන්න ගන්නවත් එක්කම වගේ අපි මොකද කරන්න ඕන? හැන්ද හොල්ලලා ඉක්මනට ටක් ගාලා ගලවලා ගන්න ඕන. හරිද? ඔන්න ඔය විදිහට තමයි ගයිස් කොකිස් හදාගන්නේ. ඔයාලට කොකිස් හදාගන්න මොකක් හරි ප්‍රශ්නයක් එහෙම ගැටලුවක් හරි තියෙනවා නම් මට කෝල් කරලා හරි මගේ මැසේජ් එකක් දාලා හරි ඔයාලට අහගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි අවුරුද්දට කොකිස් හැදුවේ. එන ගයිස් ගිලන්න සුබ අලුත් අවුරුද්දක්.